नित्य धर्म साहित्य में दुर्गा साधना कामनात्मक पॉजिटिव वाली सब चीजें दर्शन अपने लोगों के लिए करना है जो अपने बहुत धर्म में साधना चीजें ज्ञान करने की लोग के लिए है कर्म की उपहास की वाटना धर्म साधना और आदेश कर මෙතුමා අපෙන් අහන්න ලැබුණා බුද්ධදවන සංඝ කියලා තුමන් සදිනාම වමන බෞද්ධ වරණී කියන ආදී පිළිගන්නවා. දැන් මොනවද පිළිතුරුනේ අපි තේරුම් ගන්න ඕන ප්‍රතික්‍රියාවක් තියෙනවා. කෙබරතර ප්‍රමාණයට මම මුලින් ඉස්සෙල්ලා කරලා බෞද්ධ කියන්නේ යම් කෙනෙක් බුදුන් දහම් සම්මුත සරණ යන්න නම් බුදුරජාණන් හඳුනගන්න. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වගේ. ධර්ම රත්නය කියන්නේ මේ වගේ. සංඝ රත්නය කියන්නේ මේ වගේ. දොර මේ තුනම හඳුනගෙන තමයි සරණ යන්න. උදාහරණයක් එදා හින්දිසිදු තුමා සුදත් සිටුවරයා දැන් රජගහනුවර සිටුවරයාගේ මාලිගාවට ගියාට පස්සේ දැන් රජගහනුවර සිටුවරයාගේ මාලිගාවේ මහා උත්සවයක්. දැන් සුදත් අහනවා සිටුවරයා මොකද දැන් හිට බුද්ධ මහා සංඝරත්නය. දැන් ඒ වෙලාවේ බලන්න බුදුහාමුදුරුවෝ කියන වචනේ අහුණ විතරයි ඥාගේ හිත මොකද වුනේ? මහා ක්‍රීඩේක ලක්ුණ. ඇයි ක්‍රීඩේක ලක්ුණ? ලක්ුණේ අර රුචිකත්වයේ තියෙන නිසා. බුදුහාමුදුරුවෝ දෙන්නේ අවබෝධය. ධර්මවාදයේ දෙන්නේ අවබෝධය නැහැ. මේ සමහර රුචිකත්වයට ඒකවල අපහසුයි. අර ධර්ම බුදුහාමුදුරුවෝ කියවද ධර්මයේ දෙනවද සම්ඥා පිළිබඳව බුදුජානක තකඩෙන්නකෝ කියන බුදුහාමුදුරුවෝ කියන්නේ මේ වගේ උතර ආවදයන්නේ අපි වගේම සාමාන්‍ය කෙනෙක්. හැබැයි අපිට වඩා මේ මනස දියුණු කරගන්න. ඒකට අසාරා සංඛ්‍ය කල්ප ලක්ෂණ පුරුෂයන් වහන්සේ අවබෝධ කරගන්න දර්ශනය අපිට දෙන්නේ. ඒ වගේ මේ දර්ශනය බෙදන්නට උන්වහන්සේ ශ්‍රාවක උසමක් නිර්මාණය කළා. तर මේ ශ්‍රාවක සංඝයා ගැන අපි සිදුවේදී. ඔනේ ශ්‍රාවක සංඝයා පිළිබඳව සිදුවේ ඇති වෙනවා. දැන් ඊළඟට දැන් මේක බුදුරජාණන් වහන්සේ දෙන සූත්‍ර හතරදෙනු විග්‍රහ කරන මහාවද කියන වචනය. මහාවද කියන්නේ නාම දුන්නේ නැහැ. වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාගේ සුවන කුසලයි.